ආයුබෝවන් පුතාලා හැමෝටම ආයුබෝවන්. ආයිබෝවන් ආයුබෝවන් ටීචර්. කොහොමද ඔයාලට? මගේ පුතාලට කොහොමද? හොඳයි ටීචර්. ඔයාලව හරිම ආදරෙන් අපි විස්තර අධ්‍යාපන එකකයට පිළිගන්නවා. දැන් ඔයාලා දන්නවා පුතාලා අපි මේ ඉන්නේ දෙවෙනි වාරේ. දෙවෙනි වාරේ තමයි අපි ඉන්නේ. දැන් ඔයාලට මතක ඇති අපිට ගිය සතියේ ක්ලාස් එක කරන්න බැරි වුණා. මොකද ටෙක්නිකල් ඉෂුව එකක් ඇවිල්ලා තිබ්බ හින්දා. තාක්ෂණික දෝෂයක් තිබ්බ හින්දා අපිට ක්ලාස් එක කරගන්න බැරි වුණා. එතකොට මං හිතනවා ඔයාලට අපි නතර කරපු තැන මතක ඇති කියලා. මතකයිද අපි නතර කරපු තැන? ගිය සතියේ නෙවෙයි ඊට කලින් සතියේ මතකයිද? මතකයි නම් මතකයි නැත්තම් නෑ. ඉන්න ටීචර් පොඩ්ඩක් පොත පෙරලනකම් කියලා යාළුවෝ ටිකක් පොතුත් පෙරලනවා පේනවා. හරි කමක් නැහැ. මට මතකයිනේ. හැමෝම ආගන්න එනන් දැන්. ඔයාලට දැන් දෙවෙනි වාරේ මම පටන් ගන්නකොටම කිව්වා මතක ඇති පුතේ. පළවෙනි වාරේ වගේ නෙවෙයි අපිට දෙවෙනි වාරේ කරන්න තියෙන වැඩ ප්‍රමාණය පොඩ්ඩක් වැඩි. දැන් ඔයාලට මතක ඇති පළවෙනි වාරේ නම් විභාගේ ලං වෙලා ඔයාලා පාඩම් කරන්න පටන් ගන්න ඇති. හැබැයි මේ පාර නම් එහෙම කරන්න බෑ ඔයාලට. මොකද එච්චරටම ගොඩක් ඔයාලට පාඩම් කරන්න අරෝෂ් තියෙන හින්දා. එහෙනම් දැම්ම මතක තියාගන්න මං හැමදාම කියන දෙයක් තමයි එදිනෙදා දෙන දේවල් ඔයාලා ෆ්‍රී ටයිම් එකක්. ඔයාලා විවේක කාලයක් හදාගෙන හරි දැන් සෙල්ලම් කරන්න ඕනේ. නමුත් සෙල්ලම් කරන ගමන් සෙල්ලම් කරන්න කාලය වෙන් කරන ගන්න ගමන් පාඩම් කරන්නත් ඔයාලගේ කාලය වෙන් කරගන්න පැටවුනේ. ටයිම් ටේබල් එකක් හදාගෙන මම මෙදාට පාඩම් කරන්නේ මේ විෂය, මේ වෙලාවට පාඩම් කරන්නේ මේ විෂය කියලා වෙනුව ටයිම් ටේබල් එකක් හදාගෙන ඔයාලගේ බිත්තියේ හරි දොරේ හරි ගහගන්න. ඒතර ඔයාලට ඒක අනුව වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරි. අපි පාඩමට එමුකෝ. දැන් සුමායා ටීචර් පටන් ගත්තේ කොහොමද සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන්නේ අපේ පාසලේ. අපේ පාසලේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන්නේ කොහොමද කියලා තමයි අපි කතා කර හිටියේ. කාට හරි පොඩ්ඩක් කියන්න පුළුවන්ද සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ මොකක්ද ළමයි? මොකක්ද අපි සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ? කාටද සෞඛ්‍යයට වළඳන තම පාලනයට ගැනීම මගින් සමාජයේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කර ගැනීමට පුද්ගලයාට හැකියාව ලබා දීමේ ක්‍රියාවලිය. very good. very good. සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ අපේ සෞඛ්‍යයට බලපාන සාධක පාලනයට ගනිමින් අපේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කරගන්න ඔය පුද්ගලයන්ට හැකියාව ලබා දීමේ ක්‍රියාවලිය තමයි අපි සෞඛ්‍ය ප්‍රවර්ධනය කියලා කියන්නේ. තිනුඟ දිහෙන් මතක ඇති අපි 7 වසරේ පළවෙනි පාඩම ඉගෙන ගත්ත දරුවනේ අපේ පවුලේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන්නේ කොහොමද කියලා. පවුලේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන්නේ කොහොමද කියලා. දැන් මේ 8 වසරේදී අපි ඉගෙන ගන්නේ අපේ ඉස්කෝලේ සෞඛ්‍ය කොහොමද දියුණු කරන්නේ කියලා. හරි. එතකොට ඒකේ පස්සේ ටීචර් පටන් ගත්ත සෙහන්ෂ කතා කරන්න සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙච්ච ඉස්කෝලේක ලක්ෂණ මොනවද කියලා. අංග මොනවද කියලා. මුලින් මට කියන්න බලන්න ඔය වගේ සෞඛ්‍යවත් පාසල් පරිසරයක් බෙදන්න පුළුවන් පරිසර අංග 3 මොනවද? පරිසර වර්ග 3ක් තියෙනවා තිනාදී. මොනවද පුතාලේ? භෞතික පරිසරය, මානසික පරිසරය, සමාජීය පරිසරය. භෞතික පරිසරය, මානසික පරිසරය සහ සමාජීය පරිසරය. එතකොට ටීචර් කතා කරන්න පටන් ගත්තේ මුලින්ම භෞතික පරිසරය කියන මාතෘකාව. ඔයාලට මතක ඇති සෞඛ්‍යවත් ආපන ශාලාවක්, ප්‍රමාණවත් වැසිකිලි කැසිකිලි පහසුකම්, එතකොට පිරිසිදු පානීය ජල පහසුකම්, එතකොට හොඳ වාතාශ්‍රයක් තියෙන්න ඕනේ නේද? හොඳ ඉඩකඩක් තියෙන්න ඕනේ. ඔන්න ඔය වගේ ලක්ෂණ කතා කරා. නමුත් ලක්ෂණ 9ක් තිබ්බා කතා කරේ 8යි. අපිට අද පටන් ගන්න තියෙන්නේ ඒ අවසාන 9 වෙනි ලක්ෂණේ ඉඳන්. ටීචර් හරිද? මම හරිද පුතාලා? හරි ටීචර්. එහෙනම් හැමෝම ගන්නකෝ ඔයාලගේ සෞඛ්‍ය වැඩපොත ළඟට. දැන් හැමෝටම සෞඛ්‍ය වැඩපොත් ලැබිලාද තියෙන්නේ? ලැබිලාද? ටීචර්. දැන් ඔයාලා හැමෝටම සෞඛ්‍ය වැඩපොතේම උත්තර ලියාගෙන යන්න පුළුවන් පුතේ. හරි එහෙනම් ටීචර් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. තප්පරයක් දෙන්න. හරි. මෙන්න තියෙනවා අපේ සෞඛ්‍ය වැඩපොත. දැන් මේ සෞඛ්‍ය වැඩපොත දෙවෙනි වාරයට විතරයි අලුත් යාළුවෝ
පළවෙනි දවසේ ටීචර් කිව්වා ඔයාලට මතක ඇති මේක දෙවෙනි වාරයට විතරයි. ඒතර අපි තුන්වෙනි වාරයට වෙනම වැඩපොත් කට්ටලයක් එවනවා. හරි. මෙතන ඔන්න පටන තියෙනවා. ඒතකොට ටීචර් තාම ඉන්නේ 6 වෙනි පාඩමේ. තාම මං ඉන්නේ පුතේ 6 වෙනි පාඩමේ. හරි අපි අද try කරමු 6 වෙනි පාඩම ඉවර කරන්න. බැරි වුණොත් අපි ඊළඟ සතියේ කරමු. සහ මට කියන්න දෙයක් තියෙනවා මතීෂ ලක්ෂානි දැන් අපි ගිය සතියේ ක්ලාස් එක කරන්න බැරි වුණානේ. එතකොට ටීචර් ඔයාලට ඒ පන්තිය වෙනුවට අමතර පන්තියක් දානවා. මම ඉස්සරහට ඉදිරි දිනවලදී මම ඔයාලගේ group එකට message එකක් දාන්නම් පුතාලා. අනිවාර්යයෙන් මේ අමතර පන්තියට එන්න ඕනේ. ගිය සතියේ කරන්න බැරි වෙච්ච පන්තියේ තමයි ටීචර් එක්ස්ට්‍රා දවසක් දාලා ඒක ඔයාලට කරන්නේ. තේරුණාද? හැමෝටම තේරුණාද පැටව? ඔව් ටීචර්. බොහෝ දුරට බොහෝ විට හොඳේ ගොඩක් වෙලාවට ඊළඟ සතියේ අපිට නිවාඩුවක් තියෙනවානේ 28 වෙනිදා. 28 වෙනිදා බ්‍රහස්පතින්දා නිවාඩුවක් තියෙනවානේ. බොහෝ වෙලාවට ටීචර් එදාට අමතර පන්තිය දාවි. ඒ කෙසේ වෙතත් ඔයාලගේ group එක හරහා මං කියන්නම් හරියටම කවද්ද කොයි වෙලාවටද අමතර පන්තිය දාන්න කියලා එදාට හැමෝම එන්න ඕනේ. හරි එහෙනම් අපි යමු පිටු අංක 9ට. මොකද ටීචර් නතර කරේ පිටු අංක 9න් ගගන. එහෙනම් ටීචර් ටක් ගාලා ආයේ පිටුවට යන්න. හරි මෙන්න මෙතනින් තමයි මං ගිය සතියේ නතර කරේ පුතේ. පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න ආපන ශාලාවක් කොහොමද අපි හදාගන්නේ කියන එක. මේක අයිති වෙන්නේ භෞතික පරිසරයට. එහෙනම් භෞතික පරිසරයේ අවසාන ලක්ෂණය තමයි ආරක්ෂිත පරිසරයක් වෙන්න ඕනේ කියන එක. අපි චුට්ටක් කතා කරමු. ඉස්කෝලේ ආරක්ෂිත පරිසරයක් වෙන්න නම් මොන වගේ දේවල්ද තියෙන්න ඕනේ ඉස්කෝලේ? මොන වගේ දේවල්ද පුතා ඉස්කෝලේ තියෙන්න ඕනේ? සහ කරන්න ඕනේ? පාසලට මැඩම් ආරක්ෂක සේවා සේවාවක් very good. අනිවාර්යයෙන්ම පුතාලා ඔයාලා දන්නවා security guard එකක් තියෙන්න ඕනේ නේද? මුර කුටියක් තියෙන්න ඕනේ. එතකොට එතන ඉන්න ඕනේ ආරක්ෂක නිලධාරී. එතකොට එයාලා ඉන්න ඔයාලගේ ආරක්ෂාවට ගේට්ටුව ළඟම. සහ තව එකක් ඉස්කෝලේට ගේට්ටුවක් සහිත අපි කියන්නේ තාප්පයක්. තාප්පයක් ඕනේද නැද්ද? අඩුම තරමේ වැටක් ඕනේද නැද්ද ළමයි? ඇයි වැටක් තාප්පයක් ඕනේ කියන්නේ ඔයාලා? ඇයි ඉස්කෝලේ වටේ වැටක් හරි තාප්පයක් හරි ඕනේ? වෙන්නේ ළමයි. amazing. හිතන වෙලාවට එළියේ ඉන්න මිනිස්සුන්ට ඉස්කෝලේ ඇතුළට එන්න පුළුවන්. ඔයාලට හිතන වෙලාවට ගෙදර ගිහිල්ලා ආයෙ ඉස්කෝලේ එන්නත් පුළුවන්. නේද අනුත්තර? එහෙම වුණොත් හරි ෂොක් එකකින් මතක තියාගන්න. ඔයාලට ගෙදරදී හරි ආරක්ෂාවක් ලැබෙනවා ඔයාලගේ අම්මිගේ තාත්තගේ. එයාලගේ මිදිලා ඔයාලා පැය ගාණක් ගත කරන් එනවා ඉස්කෝලේ. එතකොට ඔයාලගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බාර වෙන්නේ කාටද ළමයි? ඉස්කෝලේදී ඔයාලගේ ආරක්ෂාව බාර වෙන්නේ කාටද? විදුහල්පතිතුමාට. ප්‍රින්සිපල්ටයි ටීචර්ස්ලාට තමයි ඔයාලගේ ආරක්ෂාව තියෙන්නේ පුතා. ඔයාලම ආරක්ෂා කරන වගකීම තියෙන්නේ අපි සතුව. එහෙනම් මතක තියාගන්න ඉස්කෝල වටේ ආරක්ෂිත වැටක් හරි තාප්පයක් හරි තිබිය යුතුයි. අනිත් එක අපි චුට්ටක් උදේ පාන්දර ගැන කතා කරමු. පාන්දර කියන්නේ උදේ 7:00 වගේ කාලේ. ගේට්ටුව ඉස්සරහා නැත්තම් ප්‍රවේශය කියන්නේ ඉස්සරහා ගේට්ටුව ඉස්සරහා. කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ උදේ 7:00 අතර ළමයි? හරිම කාර්ය බහුලයි. ඇයි ලොකු වාහන වලින් ළමයිව දාන්න එනවා, බස් එනවා, වෑන් එනවා නේද? ඔතන ඉස්කෝලේ ඉස්සරහා තනිකරම ට්‍රැෆික් නේ අනිවාර්යයෙන්ම. එතකොට ළමයි ඒ වගේ වෙලාවක පුළුවන් තනි පොලිස් නිලධාරියෙක්ට තනි ට්‍රැෆික් නිලධාරි කෙනෙක්ට පුළුවන්. නමුත් ඉස්කෝලවල වල ඔන්න ඔය වගේ පුතාලා අර රථ වාහන පාලකවරු විදිහට ළමයි පුරුදු පුහුණු කරනවා. ඔයාලගේ ඉස්කෝලේත් ඉන්නවද ඒ වගේ රථ වාහන? දැන් අපේ ට්‍රැෆික් නිලධාරියාත් එක්කම ඉස්කෝලේ ළමයි කීප දෙනෙකුත් ඉස්සරහා ඉන්න ඔය අපි කියන්නේ මේ මොකද කහයිර ගාව ළමයි එහාට මෙහාට මාරු කරන්න පුරුදු කරපු රථ වාහන පාලකවරු ඉන්න. කියන්නේ ළමයි ඉන්නේ.
අර කහ පාට කිට් එකක් ඇඳගෙන ඉන්නවද ඔයාලගේ ඉස්කෝලේ? කහ පාට කොළ පාට අර කිට් එකක් දාන ළමයි. ඔව් ටීචර් ඉන්නවා. එතකොට එහෙම අපි පුරුදු කරන්නේ එතකොට හැමෝම ඉගෙන ගන්නවා මාර්ග නීති පිළිපදේ. නේද? පාරේ යන්න ඕනේ කොහොමද ළමයිනොත් උදව් කරනවා අනිත් අයට අනතුරු ඇති වෙන එක අඩු කරන්න පුතාලා. අනිත් කාරණේ දැන් ඔයාලගේ ඉස්කෝලේට යන පාර තියෙනවනේ. ඒ පාරේ අනිවාර්යයෙන්ම පුතාලා උස ගස්, රෝස ගස්, ඒ කියන්නේ කඩන් වැටෙන්න ඔන්න වෙන්න තියෙන ගස්. එතකොට කැඩිලා කියන්නේ බාගෙට කැඩෙලා වැටෙන්න ඔන්න වෙන්න තියෙන තාප්ප තියෙනවද? ඔයාලා යන පාරේ එහෙම තියෙනවද ඉස්කෝලේට යන පාරේ? නෑ ටීචර්. ඉස්කෝලේට යන පාර කියන්නේ මේ එළිය ගැන නෙවෙයි මම කතා කරන්නේ පුතාලා. දැන් හිතන්නකෝ මෙන්න ඔයාලගේ ඉස්කෝලේ ප්‍රධාන ගේට්ටුව. ප්‍රධාන ගේට්ටුවෙන් ඔයාලා ඇතුළට ගියාට පස්සේ ඔයාලගේ පන්ති කාමරවලට යන්න කලින් මේ හරිය තියනනේ පාර. ඔන්න ඔය පාර දෙපැත්ත ගැන ටීචර් අහන්නේ. කැඩුණු බිඳුණු දේවල් තියෙනවද පාර දෙපැත්තේ? නෑ ටීචර්. එහෙම සාමාන්‍යයෙන් තියෙන්න බෑ. මොකද ළමයිව ආරක්ෂිත පරිසරයකට තමයි අපි යවන්න ඕනේ ඉස්කෝලේ ඇතුළේ. ආරක්ෂිත පරිසරයක් වෙන්න ඕනේ ළමයි. එතකොට ඔය අනතුරු වලින් තොර වෙන්න ඕනේ, සත්තු නැති වෙන්න ඕනේ, ඔය බල්ල පූසු එහෙම ඇතුළේ තියෙන්න බෑ. හරිද? ඒ වගේ අනතුරු සිදු නොවන පරිසරයක් තමයි අපි පාසල තුල ඇති කරන්න ඕනේ පුතාලා. ටීචර් අපේ එහෙම තිබිලා අයින් කරා ඒ ගහ කියලා ලක්ෂානි දාලා දෙන එකයි. දැන් අපි ග්‍රවුන්ඩ් එක ගමුකෝ. සෙල්ලම් කරන ක්‍රීඩා පිටිය ගන්නකෝ. කැඩෙන්න, වැටෙන්න, ඔන්න මෙන්න තියෙන ගස් තියලා තියෙනවද ළමයි එහෙම? අපි එහෙම තියලා තියෙනවද? නෑ. ඉන්ටර්වල් එක වෙලාවේ ඉස්කෝලෙන් භාගයට භාගයක් ළමයි ඉන්නේ ওই ග්‍රවුන්ඩ් එකේ. ඉතින් හදිසියෙන් හරි ගහක් කඩන් වැටලා මොකක් හරි ලොකු අනතුරක් වුණා කියන්නකෝ. කවුද ඉතින් වගකීම් බාර ගන්න? අපිට සම වගකීම් බාර ගන්න වෙන්නේ. මොකද අපි ඒක දැක ඒක අපි අහක බල වැඩි ගණන් අරගෙන නැහැ. ඒකෙන් උනේ ළමයිට හානි වෙච්ච එක. දැන් මතක තියාගන්න හොඳ සෞඛ්‍ය ප්‍රවර්ධන ඉස්කෝලයක් හදාගන්න නම් එක කරුණක් තමයි මේ විදිහට ආරක්ෂිත පරිසරයක් ගොඩනගන එක. මෙන්න බලන්න පුතාලා නෝට් එක. පිටු අංක 9 අපි ඉන්නේ පේන වැටි ආරක්ෂිත පරිසරයක් කියලා මාතෘකාවක් තියෙනවා. හැමෝම මෙන්න මෙතන අද දිනේ දාගන්නකෝ. අද 2026 5වෙනි මාසයේ 22 වෙනිදා. හැමෝම ලස්සනට දිනේ ලියලා වැඩ පටන් ගන්න. සිහස් සෝපුතා මොකද්ද ප්‍රශ්නේ? සිහස් ටීචර් මේ මට කලින් නෝට් ටික පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්ද? කලින් නෝට් එක දැන්ද ඉල්ලන්නේ? එයානේ ගෲප් එකට දාලානේ තියෙන්නේ. ගෲප් එකෙන් ගන්න බැරි වුණාද? ඔව් මිස්. හරි අහන්නකෝ සියස්. දැන් කමක් නැහැ. දැන් ටීචර් කොහොමත් එවන්නේ. හෙට අනිවාර්යයෙන්ම අම්මිට කියන්න ගෲප් එක බලන්න කියලා. ගෲප් එකේ මේ රෙකෝඩින් එකත් එක්ක සියස් පැටියෝ මුලින් ඉඳන් ටීචර් අද දවසේ කරලා ඉවර වෙන තැනට වෙනකන් නෝට් එක දානවා. හරිද පුතේ? හරි මිස්. අනිවාර්යයෙන්ම බලන්න ඕනේ හොඳේ. ආ. හරි. හරියට බලන්න ආරක්ෂිත පරිසරයක්. කවුද කියවන්න කැමති? අතුස්සන්න බලන්න කියවන්න කැමති පොඩ්ඩේ. අනුත්තරා අශිනි කියවන්න පැටියෝ ආරක්ෂිත පරිසරයක් කොහොමද අපි ගොඩනගන්නේ? ආරක්ෂිත පරිසරයක් පාසලෙන් පිටත රථ වාහන පාලකකරුවන් ලෙස කටයුතු කිරීමට සිසුන් පුහුණු කළ හැකිය. මාර්ග නීති පිළිපැදීමට සිසුන් පුහුණු කළ යුතුය. පාසලට ආරක්ෂිත මාර්ගයක් තිබීම, වාහන, සතුන්, ස්වාභාවික විපත්, අපයෝජන. ආරක්ෂිත වැටක් තිබීම, පාංශු ඛාදනය වැළැක්වීම සඳහා බෑවුම් වෘක්ෂලතාදියෙන් ආවරණය කළ යුතුය. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම. වහලවල් ගොඩනැගිලි ගස් පිත්ති ආදියෙන් සිදුවන අනතුරු වලින් තොර ආරක්ෂිත පරිසරයක් විය යුතුය. Thank you. දැන් අපි බලමු අරෝෂ් දසුනේ මොනවද මේ කියන්නේ කියලා. දැන් ටීචර් කිව්වා පාසලෙන් පිටත උදේ 2ටයි හවසටයි ඔය රථ වාහන පාලකවරුන් විදිහට අපි ළමයි පුහුණු කරලා ඒගොල්ලෝ උදව් කරනවා අර ට්‍රැෆික්
මහත්තයාට නේද? ඒ වගේම තමයි මාර්ග නීති පිළිපදින සිසුන් පුරුදු කරන්න ඕනේ. චූටි කාලේ ඉඳන්ම අපි ඉගෙන ගන්නවා නේද මාර්ග සංඥා? ඉගෙන ගන්නවද නැද්ද පුතා? අර බෝඩ්ස් වල තියෙන සලකුණු ටීචර් ඉගෙන ඉගෙන ගන්නවා. ගන්නවා. එතකොට ඉස්කෝලවල ටීචර්ස්ලාත් ඔයාලට කියලා දෙනවා මාර්ග නීති පුතේ. ඒ වගේම තමයි අර මං කිව්වා වගේ මෙතුල් පාසලට ඇතුළත් වෙන්න යන්න හොඳ ආරක්ෂිත මාර්ගයක් තියෙන්න ඕනේ. දැන් මෙතන වාහන හරි, සතුන් හරි, ස්වාභාවික විපත් හරි. මොකක්ද අපයෝජන කියලා කියන්නේ? අපයෝජන වලින් තොර මාර්ගයක් වෙන්න ඕනේ කියන්නේ මෙන්න මේකයි ළමයි. අපයෝජනයක් කියලා කියන්නේ ගොඩක් වෙලාවල ඒක කාට හරි කරන හිංසනයක්, කරදරයක්. ඔයාලා අකමැති දෙයක් වෙන කවුරු හරි ඔයාලට කරන්න එනවනම්. එතකොට හිතන්නකෝ ඔයාලට හිතෙනවා නම් දිනුප අයියෝ ටීචර් මට මේ මිනිස්සෙක් කරදර කරන්න එනවා කියන්නේ ළමයි. එහෙනම් ඔයාලා ආරක්ෂිත නෑ මේ මාර්ගේ. හැබැයි ඒ පරිසරය ඔයාලට හරි නිදහසේ හොඳට අතපය දිගහැරලා ඇවිදලා යන්න පුළුවන් කියන්නේ අන්න ඔයාලා ඒ පරිසරය ආරක්ෂිතයි පුතාලා. එහෙනම් ඔයාලගේ ඉස්කෝලේ ඒ ඉන්න හැමෝගෙම වගකීමක් තමයි ඔයාලා ඒ පරිසරය තුල ආරක්ෂිතද නැද්ද කියලා හොයලා බලලා ඒකට කටයුතු කරන එක පුතේ. ආරක්ෂිත වැටක් තියෙනවනේ. ඒක ටීචර් කියවනේ. පාංශු කාදලය වළක්වන්න දෑවුම් සඳහා වෘක්ෂලතාදියෙන් කවර් කරන්න ඕනි කියලා කියන්නේ. ඒ මොකක්ද අනේ? මෙන්න බලන්න පුතා. දැන් සමහර ඉස්කෝල තියෙනවා මන් දන්නේ නැහැ මෙතනත් ඉන්නවද කියලා. සමහර පාසල් තියෙනවා පුතාලා කඳු මුදුනක වගේ නිකන් කන්දක වගේ. ඒ කියන්නේ අර බෑවුමක මේ සමතලා කියන පැත්තක නෙවෙයි ඔය කඳු තියෙන පැත්තේ තියෙන්නේ. හිතන්නකෝ දැන් ඔන්නෝම කන්දක් තියෙනවා. හරිද? දැන් මේ කන්දේ හිතන්න ඉස්කෝලයක් හදලා තියෙනවා මෙන්න මේ හරි. මේ හරි දැන් ඉස්කෝලයක් හදලා තියෙනවා. දැන් මෙන්න මෙහෙම බෑවුමකුත් තියෙනවා ඉස්කෝලේ පැත්තකින්. දැන් මේ හරිය වගේ ගොඩනැගිල්ලකුත් තියෙනවා. මොකද කියන්නේ? මේ බෑවුමක් මෙහෙම තියෙනවා කියන්නේ දැන් ඔය නුවර රත්නපුරේ වගේ පැතිවල ගන්නකොට ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට ඔය මේ නුවර පැතිවල. හරිද? එතකොට මෙන්න මේ වගේ බෑවුම් පරිසරයක් නම් තියෙන්නේ ළමයි වහින දවස් වලට මොකද්ද වෙන්න පුළුවන්? ආපදාව. මොන වගේ ආපදාවක්ද වෙන්න පුළුවන්? ආපදාවක් වෙන්න පුළුවන් ළමයි. එතකොට ඔයාලා හොඳට මතක තියාගන්න මේ වගේ බෑවුමක නාය අනේක වළක්වන්න පුතාලා අපිට පුළුවන් ආවරණ භෝග වගා කරන්න. ආවරණ භෝග කියන්නේ අර බිම දිගේ දුවගෙන යන ටිකක් අර පඳුරු වගේ ෂේප් තියෙන පැල අපිට හිටවන්න පුළුවන්. ගස් හිටවන්න පුළුවන්. මොකද ගස් එහෙම හිටවනකොට ඒ ගස්වල වැල්වල තියෙන මුල් වලින් පස අල්ල ගන්නවා ළමයි. පස තද කර ගන්නවා. එතකොට පස සනිකරම ගස් කොළන් වලින් වැහිලා තියෙනකොට කොච්චර වැස්සත් පස සෝදගෙන යන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ඔයාලගේ පාසලේ මේ වගේ කොයි හරි තැනක බෑවුම් පරිසරයක් නම් කිසිම ගහක් කොළක් නැත්තම් ළමයි මේ වගේ තැන්වල අපි පැල හිටවන්න ඕනේ. ගස් හිටවන්න ඕනේ ළමයි. එහෙනම් ඔන්න තව වැදගත් කාරණයක් බෑවුම් තියෙනවා නම් පාංශු කාදනය පස සෝදාගෙන යන එක වළක්වන්න අපි පැල හිටවන්න ඕනේ. ඩෙන්ගු මදුරුවන් බෝවන ස්ථානත් පරීක්ෂා කරන්න ඕනේ. ගොඩක් වෙලාවට රන්දුල් ඉස්කෝලේ ළමයි ගිහිල්ලා ඔය යෝගට් කාලා යෝගට් කෝප තන දානවා. එතකොට ඉතින් වහින දවස් වලට මදුරුව බිත්තරේම දැම්මට පස්සේ ඔන්න ඉස්කෝලේ පරිසරයේ ඩෙන්ගු මදුරුවන්. ඉතින් ළමයිට ඩෙන්ගු හැදෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න අපි හැමදාම පරිසරය පාසල් පරිශ්‍රය පිරිසිදු කරන්න ඕනේ. වහලවල් කමා ගොඩනැගිලි කමා ගස් කමා බිත්ති ආදියෙන් සිදුවන අනතුරු වලින් තොර පරිසරයක් වෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි අපි ඉස්කෝලේ පරිසරේ ආරක්ෂිත තැනක් බවට පත් කරන්නේ. තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? තේරුණා ටීචර්. හරි. ලියා ගන්නකො එහෙනම් හැමෝම ලියා ගන්න.
ලස්සනට ලියන්න. තිනුක පුටුව පද්දන්න එපා වැටෙයි ඈ. හරි ෂෝක් පුටුව පැද්දුවොත්. රිය නියාමක. අපේ මතීෂ ට්‍රැෆික් නියමයි. ඔන්න ඔතනින් අපේ භෞතික පරිසරය ඉවරයි. එතකොට අපි ඊළඟට කතා කරන්න යන්නේ මානසික හා සමාජීය පරිසරය කියන දෙකම එකට. ඒ දෙකම එකට කතා කරන්න. ඉක්මනට ලියන්න හොඳේ. ඉක්මනට ලියන්න බලන්න. හරි. තව වෙලාව ඕනේද? තව වෙලාව ඕනේද පුතේ? අනේ මිස් පොඩ්ඩක් පල්ලෙහාට දාන්න. පොඩ්ඩක් පල්ලෙහාට කරන හරි. මලින් සහ සසේන්යා මොකද උනේ දෙන්නට? මට ටික දවසක් මූණ මතක නෑනේ ආවා කියලා. ආවේ නෑ නේද? නෑ ටීචර්. ඒක තමයි මට මතක නෑ හිටියා කියලා. රෙකෝඩින් බැලුවද? ඔව් ටීචර්. නෝට් එක කම්ප්ලීට් කරාද? ඔව් ටීචර්. මොකද දෙන්නට අද සනීප නැද්ද? අද කිසි ෆිට් එකක් නෑ වගේ. නෑ ටීචර්. එහෙම නෑ. හා. හරි. එහෙනම් ඔන්න අපි පටන් ගමු. මානසික හා සමාජීය පරිසරයක් ගොඩනගන්නේ කොහොමද පාසල තුල කියලා පුතේ. දැන් ඔන්න හොඳට අහගන්න. ඔයාලට මතකෙදී 6 වසරේදී දිනුප ඉගෙන ගත්තා කායික යහපැවැත්ම, මානසික යහපැවැත්ම, සමාජීය යහපැවැත්ම, ආධ්‍යාත්මික යහපැවැත්ම කියලා. දැන් එතන ඔයාලට මතකෙදී සමාජීය යහපැවැත්ම කියන්නේ අපි අවට එන පුද්ගලයන් එක්ක හොඳ යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වන එකට. මානසික යහපැවැත්ම සරලව කිව්වොත් සතුටෙන් ජීවත් වෙන එක. එතකොට අපි කියමු මෙහෙම එදිනෙදා අපිට මුහුණ දෙන්න වෙන අභියෝගයන් වලට සාර්ථකව මුහුණ දෙන එක. ඔන්න ඔය වගේ දේවල් අපිට මානසික යහපැවැත්ම කියලා කියන්න පුළුවන්. එතන ඔය දෙකේම එකතුවක් තමයි දැන් මෙතනට අපි දාන්න යන්නේ පුතේ. මානසික සහ සමාජීය පරිසරයක්. එහෙනම් මානසික හා සමාජීය පරිසරයක් කියන්නේ පුද්ගලයෙක්ට කියන්නේ ළමයෙක්ට සතුටින් ඉන්න පුළුවන්, අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්, කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන එක දරුවනි. නම් හරිම සරලයි. මුලින්ම අපි බලමු මානසික හා සමාජීය පරිසරයේ නිර්වචනය මොකක්ද කියලා. ඔන්න දැන් එක්සෑම් එකේ අනිවාර්යෙන්ම අහන්න පුළුවන් මේක ඔයාලගේ පෙළ පොතේ නැහැ. හරි පෙළ පොතේ නැහැ. ඒකින්ද මේක ඔයාලා පාඩම් කරගන්න. එන්න බලන්නකෝ. හිතකර මනෝ සමාජීය පරිසරය නිර්වචනය කිරීම. තමන්ගේ හැකියාව හඳුනා ගනිමින් එදිනෙදා හමුවන අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දෙමින් තමන්ගේ අපට ඉන්න සෙසු පුද්ගලයන් එක්ක යහපත් සබඳතා පවත්වා ගනිමින් ඵලදායී ලෙස කටයුතු කරමින් සතුටින් ජීවත් වීමට හැකි පරිසරයට තමයි අපේ මනෝ සමාජීය පරිසරයක් කියන්නේ පුතාත්. ඉස්සරහින් දාගන්න රතු තරුවක් මේක ඔයාලා කටපාඩම් කරන්න ඕනේ. මේක කටපාඩම් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මම පේපරයට දානවා. මනෝ සමාජීය පරිසරයක් කියන්නේ මොකක්ද කියන එක.
රතු පෑනක් නැත්තම් අඩුම තරමේ මේක highlight හරි කරගන්න. එතකොට අපි දැනගන්න ඕනේ මෙතුල් රන්දුල් කොහොමද අපි මේ වගේ මනෝ සමාජීය පරිසරයක ඉන්නේ? මොනවද අපි තුල ඇති කරගන්න ඕන කුසලතා, ශක්තිය, අවශ්‍යතා මොනවද කියලා අපි තේරුම් ගන්න ඕනේ දරුවනේ. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ හිතකර මනෝ සමාජීය පරිසරයක් ඇති කරගන්න අපි තුල තියෙන්න ඕන දේවල් මොනවද? මෙන්න බලන්න ළමයි. සෞඛ්‍ය සම්පන්න මානසික හා සමාජීය පරිසරයක් පවත්වා ගැනීමට අවශ්‍ය කුසලතා නැත්තම් නිපුණතා පුතේ මෙතන තා කියන එක කපා ගන්න. අවශ්‍යතා නෙවෙයි අවශ්‍ය වෙන්න ඕනි. අවශ්‍ය. බලන්නකෝ අපි තුල තියෙන්න ඕන දේවල් මොනවද කියලා. එකක් තමයි තිනාදී දැන් අපි කතා කරන්නේ අර තේරුම ගැන කතා කරනකොට අර අභියෝගවන් වලට මූණ දෙන්න ඕනේ කියලා නිර්වචනේ තිබ්බේ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම අපි දැනගෙන ඉන්න ඕනේ අපි තුල තියෙන හැකියාවන් දක්ෂතාවයන් මොනවද කියලා. අභියෝග වලට මූණ දෙන්න පුළුවන් වෙන්න ඕනි. ඵලදායි sannivedana. මොකද්ද පුතාලා ඵලදායි sannivedana කියන්නේ අපි? මොකද sannivedana කියන්නේ? හොඳට ඇහුම්කන් දෙන්න පුළුවන් දීම. අහුම්කන් දීම විතරක්ද ඵලදායි sannivedana කියන්නේ? ගවන් දීම හා කතා කිරීම මම කියන දේ මම ප්‍රකාශ කරන දේ පැහැදිලිව නිර්වුල් තිනාදිට කියන්නත් ඕනේ. තිනාදී ඒක හරියට අහගෙන තේරුම් ගන්නත් ඕනේ. අන්න ඒ දේ අපි දෙන්න අතර වුණා කියන්නේ පුතාලා අපි දෙන්න අතර හොඳ ඵලදායි sannivedanayak තියෙනවා. එහෙනම් මේ වගේ හොඳ මානසික හා සමාජීය පරිසරයක් ඇති කරගන්න ඔයාලා තුළ ඵලදායි sannivedanaye තියෙන්නත් ඕනේ. සහකම්පනය කාටද කියන්න පුළුවන් සහකම්පනය කියන්නේ මොකක්ද අපි? ඔව් කියන්න මයික් ඔන්න ඔයාලගේ. අපේ දුකදී කරදරයක් වුවට උදව් කිරීම සහකම්පනය වේ. කියන්නේ අනිත් අයගේ හැඟීම් අනිත් අයට තියෙන හැඟීම් ඒ ආකාරයෙන්ම ඔයාලට තේරුම් ගන්න පුළුවන් නම් අපි කියන ඔයාලා තුළ සහකම්පනය තියෙනවා. දැන් හිතන්න ටීචර්ගේ සුරතල් පූසා නැති වෙලා. තිනුගෙනවා ටීචර්ව බලන්න. hina වෙවි යනවා කෝ ටීචර් පූසා මං කියනවා අනේ පුතේ නැති වුණානේ. දැන් තිනුග කියනවා hina වෙලා ඇත්තද ටීචර් ෂා මරුනේ පූසා නැති වුණාද? එහෙම කියනවද? එහෙම කිව්වොත් මොකද වෙන්නේ? එහෙනම් එයාට සහකම්පනේ නැහැ. හැබැයි ඔන්න දැන් තිනුගේ වෙලා කෝ ටීචර් පූස් පැටිය කාලෙකින් දැක්කේ නැහැ ටීචර් කියලා කිව්වම අනේ පුතේ නැති වුණානේ එයා සනීපෙන්නේ හිටියේ. අනේ ඇත්තද ටීචර් අයියෝ කමන්නේ ටීචර් කොහොම තමයි සත්තු නැති වෙනවා අපි අලුතෙන් පූස් පැටියෙක් ගමු ටීචර්. ඒ කියන්නේ යාට ඒ හැඟීම තේරිලා. දැන් ටීචර්ගේ හිත සනසන්න හදාන්නේ. හැබැයි මම නම් ආයේ පූස් පැටියෙ නැතුනොත් නම් ආයේ පූස ගන්න යන්නේ නැහැ ළමයි. මොකද සත්තු ඇති කරනවා නැති වෙන තරමට ආය රන්දුන් හිතේ දුකමයි එන්නේ නේද? ඊට වඩා හොඳයි සත්තු හදන්න නැතුව ඉන්න එක. එහෙනම් ලියා ගන්න පුතාලා මේව තමයි සෞඛ්‍ය සම්පන්න මානසික හා සමාජීය පරිසරයක් පවත්වා ගන්න අපේ තුළ තියෙන්න ඕන කුසලතා නිපුණතා. පුතේ මේ කොටු වගේක් දාලා තියෙන්නේ. අනේ මේ කොටු උඩින් හැමෝම මෙහෙම දාගන්න අංක 1 2 3 4 දාලා කළු පෑන අරගෙන හැමෝම ඔන්න මං කියන එක අහන්න 4යි උත්තර තියෙන්නේ. කළු පෑනයි අඩිරෝලයි අරන් මෙන්න මෙතන ඉඳන් මෙතනට ඉරක් ඇඳ ගන්න. මේක වෙන් කර ගන්න පුතා. ස්ක්‍රීන් එක නෙමෙයි ඔයාලගේ පොතේ මේ කොටස් දෙක වෙන් කර ගන්න. මේක කොටස් දෙකක් කළු පෑනයි අඩිරෝලයි පාවිච්චි කරලා මෙහෙම මැදින් ඉරක් ඇඳ ගන්න. මේ 4 තමයි අපි තුල දියුණු කර ගන්න ඕන. අපි තුල ඇති කර ගන්න ඕන කුසලතා නිපුණතා. එතකොට හොඳට මතක තියාගන්න දැන් අපේ සෞඛ්‍ය පොතේ මේ පොත අපි මේ වාරයට ඉවර කරන්න ඕනේ. හරිද? එතකොට අපිට ගොඩක් වැඩ තියෙනවා ළමයි කරන්න. ඒතර මම කිව්වත් වගේ හොඳට මතක තියාගන්න අපි අපිට ගිය සතියේ කරගන්න බැරි වෙච්ච පන්තියේ මම ඔයාලගේ ගෲප් එක හරහා පණිවිඩයක් එවන්නම්. කවදද
කීයටද කරන්නේ ඒ අමතර පන්තිය කියලා. ඒ පන්තිය වෙනුවට අමතර පන්තියක්. හරි? ටක් ගාලා ලියන්න බලන්න. දැන් චුට්ටක් අත් ඉක්මන් කරලා ලියන්න වෙනවා. සඳමිනි ටීචර් උදාට පොත හම්බුනේ නැද්ද? හම්බුණා ටීචර්. හරි. අලුත් පොතේද? නෑ නෑ ඉතින් කොහොමනේ ශිෂ්‍යංකයක් හම්බුනේ නැද්ද? හම්බුණා. හම්බුණා මන්ද දාන්නෝනේ. ඊළඟ දවසේ අනිවාර්යෙන්ම සඳමිනී දාගෙන එන්න හරිද? හා ටීචර්. මොකද අපි ඇටෙන්ඩන්ස් බලනවානේ. එතකොට ඔයාලගේ ශිෂ්‍යංකේ තියෙන්න ඕනේ. හරි. ලියලා ඉවර වෙච්ච පොඩ්ඩෝ රේස් හැන්ඩ් බටන් එක ක්ලික් කරන්න බලන්න. ඉවර ළමයි රේස් හැන්ඩ් එක ක්ලික් කරන්න. ඒතර ටීචර්ට හොයන්න පුළුවන් බබාලා කී දෙනෙක් ඉවරයිද? හරි. එහෙනම් ගොඩක් යාළුවෝ ඉවරයි. එහෙනම් අපි යමු ඊළඟ කතාව ඉගෙන ගන්න. දැන් මෙතන තියෙනවා මානසික හා සමාජීය පරිසරය. මට කියන්න ළමයි අපිට සමාජීය පරිසරය යටතේ අපිට යාළුවෝ ඇති කරගන්න නම් හොඳ අන්තර්පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න නම් ඉස්කෝලේ මොන වගේ දේවල්ද ඔයාලා කළ යුතු වන්නේ? ටීචර්ස්ලා මොන වගේ දේවල්ද ඔයාලා ලව්වල කරගන්න ඕනේ? මොකද කියන්නේ? සහයෝගීතාවය ඇති කරන්න අපි මොනවද ඔයාලා ලව්ව කරවන්න ඕනේ? කණ්ඩායම් ක්‍රියාකාරකම් ඔයාලට කරන්න දුන්නම තමයි කාටද මේ කියන දක්ෂතා තියෙන්නේ? කාටද ලස්සනට අකුරු ලියන්න පුළුවන්? කාටද ලස්සනට කතා කරන්න පුළුවන්? කාටද ලස්සනට කවි ලියන්න පුළුවන්? ඒ කියන්නේ එකිනෙකාගේ යාළුවන්ගේ දක්ෂතා ඔයාලට අඳුන ගන්න පුළුවන් වෙනවා. නායකයෙක්ට ගරු කරන්න ඉගෙන ගන්න. නායකයෙක් වෙන්න ඉගෙන ගන්න. සහ හැමෝගෙම අදහස් වලට ඇහුම්කන් දෙන්න ඔයාලා ඉගෙන ගන්නවා දරුවනේ. එහෙනම් හොඳ මානසික හා සමාජීය පරිසරයක් ඇති කරන්න නම් අපේ වගකීම, ටීචර්ගේ වගකීම තමයි ඔයාලට තනියෙන් වැඩ දෙනවට වඩා ගෲප් එකක් විදියට, කණ්ඩායමක් විදියට වැඩ දෙන එක දරුවනේ. දැන් කවුද කැමති මෙන්න මේක කියවන්න? ඊළඟ නෝට් එක කියවන්න කවුද කැමති? ලක්ෂානි. තප්පරයක් දෙන්න බලන්න අපි ලක්ෂානි. ලක්ෂානි රසංගිකා. ඔව් පුතේ කියවන්න බලන්න කණ්ඩායම් ක්‍රියාකාරකම් යහපත් මනෝ සමාජීය පරිසරයක පැවතිය යුතුයි කියන කොටස පුතේ. කණ්ඩායම් ක්‍රියාකාරකම් යහපත් මනෝ සමාජීය පරිසරයක පැවතිය යුතුය. එකිනෙකා හඳුනා ගැනීම සඳහා, අන් අයට සවන් දීම සහ අදහස් ප්‍රකාශ කිරීම සඳහා, පුද්ගලික විවිධතා හඳුනා ගැනීම සඳහා, තමන්ගේ පරාසය පුළුල් කිරීම සඳහා. Thank you. ඒ කියන්නේ පුතේ දැන් ටීචර් කිව්වා වගේ කණ්ඩායම් ක්‍රියාකාරකම් කරාම අපිට පුළුවන් එකිනෙකා හඳුනා ගන්න. දැන් මලින්සටයි සසෙන්ට නෑ හඳුනා ගන්න දෙයක් නෑ දෙන්න ගෙදරම ඉන්නේ නේද? දෙන්නගේ හැකියාවන් හඳුනා ගන්න පුළුවන්. දැන් හිතන්න මීසී ගගනයි සිහසොයි බෙනුපයි කසුනි ටීචර්යි ඉන්නවා එක පන්තියේ. දැන් අපි කට්ටිය කණ්ඩායම් ක්‍රියාකාරකමක් කරන්න යන්නේ. දැන් අපේ බෙනුප හොයා ගන්නවා ගගනට ලස්සනට කතා පවත්වන්න පුළුවන් කියලා. දැන් ප්‍රසන්ටේෂන් එකක් දුන්නම ඉස්සරහට ගිහිල්ලා පෝස්ටර් එකෙන්ලා කවුරු හරි කතා කරන්නත් එපා. එතකොට අපිට පුළුවන් වෙනවා පුතා එකිනෙකාව අඳුන ගන්න. අන් අයට සවන් දීම සහ අදහස් ප්‍රකාශ කරන්න ඉගෙන ගන්නවා. ඒ කියන්නේ සිහස්ගේ අදහස් කියනවා මියසි අහන්නෙම නැහැ. මියසි අපේ සිහස් කියන දෙනා කෙනෙක්. එයා කියන අයිඩියාස් වලට කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. හිතන්න මියසි කණ්ඩායමේ නායිකාව. එහෙම හරියනවද? නැහැ.
එතනම ප්‍රශ්න ඇති වෙන. එතකොට අපේ සියස්ට හිතෙනවා අයියෝ මේ ළමයි මං කියන කිසි දෙයක් අහන්නේ ඊට වඩා හොඳයි මං තනියෙන් වැඩක් කරා නම් කියලා හිතෙනවා. එහෙම නොවෙන්න නම් අපි හැමෝම එකිනෙකාගේ අදහස් වලට අහුම්කම් දෙන්න ඕනේ. මේ බලන්නකෝ පුද්ගල විවිධතා. දැන් ටීචර්යි ඔයාලයි එක වගේද ළමයි? මමයි ඔයාලයි එක වගේද? නෑ. නෑ. මගේ අදහසුයි ඔයාලගේ අදහසුයි එක වගේද? නෑ ටීචර්. ඒවයි ඔයාලා කන්න කැමති ඒවයි එක වගේද? නෑ. නෑ ටීචර්. දැන් මේ ටීචර්යි ඔයාලයි හින්දා කියන්නකෝ. ගෙදර ගැන කතා කරන්න. ගෙදර ඔයා කන්න කැමති ඒවා ඔයාගේ සහෝදර සහෝදරියන් කන්න කැමතිද? නෑ ටීචර්. නෑ ටීචර්. ඉතින් බලන්නකෝ මේ ලෝකේ ඔයයි වෙන කවුරු හරි ගත්තම තමන්ගේ පවුලේ කෙනෙක් ගත්තත් පුතා මොනවා හරි දෙයකින් වෙනස් වෙනවා. දැන් බලන්න ස්ත්‍රී පුරුෂ භාවයනොත් වෙනස් වෙනවා නේද? ගැහැණු පිරිමි එකත් අනුව. ආර්ථික මට්ටම් වලින් වෙනස් වෙනවා. ඔන්න එහෙනම් අපි ඉගෙන ගන්නා එක එක්කෙනාගේ තියෙන දක්ෂතා, හැකියාවන්, දුර්වලතා ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන් වෙනවා. තමන්ගේ පරාසය පුළුල් කිරීම. සමහර වෙලාවට ඉන්න පුළුවන් පන්ති කාමරවල අදිට තනියෙන් වැඩ කරන්න කැමති ළමයි. තමන්ගේ වැඩ තමන්ම කරගන්න කැමති ළමයි කැමති. ඒ කියන්නේ අර ගෲප් වර්ක්ස් වලට චුට්ටක්වත් කැමති නැති යාළුවෝ ඉන්න. එහෙම කෙනෙක් ඉන්නකොට එයාට පුළුවන් ද යාළුවෝ ඇති කරගන්න ළමයි? ගොඩක් යාළුවෝ ඇති කරගන්න පුළුවන්ද? බෑ. ඔයාලා කැමතිද එහෙම පන්තියේ යාළුවෙක් ඉන්නවා නම් කාත් එක්කවත් කතා කරන්නේත් නැහැ. බුම්මගෙන ඔරවගෙන ගස්සගෙන ඉන්නකොට කැමතිද? නෑ ටීචර්. හැබැයි හැමෝමත් එක්ක හොඳට hina වෙලා කතා බහ කරනකොට ඔන්න අපිට ඔමේෂි පුළුවන් වෙනවා ඔයාගේ වටේ ඉන්න යාළුවෝ ප්‍රමාණය වැඩි කරගන්නත්. එහෙනම් පුතා මෙන්න කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇති කර ගැනීමෙන් ඔයාලට අත්වෙන වාසි. පැත්තකින් දාගන්න පුතාලා වාසි කියලා පෑනෙන් හරි පැන්සලෙන් හරි මේ වාසි. කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇති කර ගැනීමෙන් ඔයාලට අත්වන වාසිමි. ඔන්න දැන් තමයි අපි වැදගත්ම මාතෘකාවට යන්නේ මේ කොටසේ. හරි මතීෂ තේරුණා ප්‍රශ්නය. 15ක් ගහන එක නරකද? කිසි ප්‍රශ්නයක් නැහැ. මට දැනගන්න පුළුවන්ද මොකද්ද ගේම් එක කියලා? මොන ගේම්ද? ඔයා අහන්නේ වීඩියෝ ගේම්ස් නම් මම දෙන උත්තරේ එපා කියන එක. මොන ගේම්ස්ද මතීෂ? මතීෂ මොන ගේම්ස්ද පුතා? හරි ප්‍රතිචාරයක් දක්වන්නේ නැත. හොඳට මතක තියාගන්න මම නම් අනුමත කරන්නේ නැහැ වීඩියෝ ගේම්ස් ගහන එක. හරිද? වෙන සෙල්ලම් කරන එක නම් ප්‍රශ්නයක් නෙවෙයි. මොකද වීඩියෝ ගේම්ස් ගහන්න එපා කියන්නේ ඇයි ටීචර්? කාට හරි පුතෙක්ට කියන්න පුළුවන් ද ෆෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි කම්පියුටර් එකේ හරි ඇයි වීඩියෝස් ගහන්න එපා කියන්නේ? මේ ගේම්ස් ගහන්න එපා කියන්නේ ඇයි? ඇයි ළමයි? ඇබ්බැහි වෙනවා. ඔයාලා අද දවසේ විනාඩි 10ක් සෙල්ලම් කරොත් දැන් හිතනවා ඊළඟට මම ඊළඟ ලෙවල් එකට යන්න ඕනේ. අනිවාර්යයෙන්ම මම හෙට ඒක කරන්න ඕනේ. දැන් අද විනාඩි 10 සෙල්ලම් කරලා හෙට සියස් පැය භාගයක් වෙන්නත් පුළුවන්. අම්මා කෑ ගන්නවා පාඩම් කරන්න කියලා අපේ බිනුබ කියන්න පුළුවන්. තව චුට්ටයි අම්මා තව එක ලෙවල් එකයි තියෙන්නේ. ඒ ලෙවල් එකත් ඔයා ගියාට පස්සේ ආයෙ කියනවා තව චුට්ටකින් ඊළඟ ලෙවල් එක යන්න ඕන කියලා. එහෙනම් ළමයි මතක තියාගන්න වීඩියෝ ගේම්ස් ගහනකොට ගොඩක් ඇබ්බැහි වෙනවා වැඩි. හරි? එහෙනම් දැන් ඔන්න අපි කතා කරන්න යන්නේ හොඳ සෞඛ්‍යවත් මානසික හා සමාජීය පරිසරයක දක්නට ලැබෙන අංග මොනවද තියෙන්න ඕන අංග මොනවද කියලා කතා කරන්නේ. දැන් භෞතික පරිසරයේ තිබ්බනේ ප්‍රමාණවත් වැසිකිලි කැසිකිලි පහසුකම්, පානීය ජල පහසුකම්, සෞඛ්‍යවත් තාපන ශාලාවක් ඒවා භෞතික පරිසරයේ අංග. දැන් කතා කරන්න යන්නේ මානසික හා සමාජීය පරිසරයක තියෙන අංග මොනවද කියලා. ඔන්න හොඳට බලා ගන්න. ටීචර් දැන් මේවා පැහැදිලි කරන්නේ නැහැ. මොකද ඔයාලා මේ උත්තර පහ ලිව්වට පස්සේ තමයි ටීචර් එකින් එක ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. දැනට මුලින් ලියා ගන්න පුතේ. ඊට පස්සේ ටීචර් ඔයාලට එකින් එක පැහැදිලි කරනවා. එක අංගයක් තමයි චනුදේ සුරක්ෂිත බව. හිංසන, අපයෝජන, තර්ක,
රණ්ඩු සරුවල් ශාරීරික දඩුවම් වලින් තොර වෙන්න ඕනේ. උපදේශන සේවා තියෙන්න ඕනේ. හැමෝටම එක විදියට සලකන්න ඕනේ. කණ්ඩායම් වැඩ සඳහා අවස්ථා ලබා දෙන්න ඕනේ. අනිත් අයව අගය කරන්න ඉගෙන ගන්න ඕනේ. ලියා ගන්න පුතේ මෙන්න මේ උත්තර පහ අපි ඊට පස්සේ වෙන වෙනම කතා කරනවා මේ ටික. ලියා ගන්නකෝ. ෂා very good නේ සනුලේ. නියමයි ඈ. එතකොට අපි මෙන්න මේ කියන අංගවලින් පළවෙනියටම කතා කරන්න යන්නේ මෙන්න මේ සුරක්ෂිත බව කියන එක. මුලින් ලියාගෙන ඉන්නකෝ. ටීචර්ට සමහර හොර වැඩ එහෙම පේනවා. හොරෙන් කරන වැඩ මට පේනවා. කමක් නැහැ කර කර හිටපු වැඩේ ටක් ගාලා ඉවර කරන්නකෝ. බඩගිනි හින්දානේ. හරි ඔයාලට තව වෙලාව ඕනේද පුතාලා? තව වෙලාව ඕනේද? නෑ ටීචර්. ඕනේ නැහැ. එහෙනම් අපි පටන් ගමු. මෙන්න මේ පළවෙනි අංගයෙන් කතා කරන්න. මේක හරි වැදගත් මාතෘකාවක්. ඉතින් ටීචර් චුට්ටක් වෙලා ගන්නවා මේ සමහර දේවල් කතා කරන්න. මොකද මේව ඔයාලගේ ජීවිතයට ගොඩක් අත්‍යවශ්‍ය දේවල්. එක්සෑම් එකේ ලියන්න නැති වුණත් ඔයාලගේ ජීවිතයට අත්‍යවශ්‍ය ඉඳ මම සමහර දේවල් ටිකක් පැහැදිලි කරනවා පුතාලා. සුරක්ෂිත පරිසරයක්. ඔන්න බලන්නකෝ. පළවෙනි එක තමයි ඔයාලා පාසලේ ඉන්නකොට අපයෝජනයට ලක් නොවන බව සහතික කිරීම ගුරුවරුන්ගේ වගකීම. ඔයාලා මෙන්න මෙහෙම අපි කතා කරමු. මට ඇත්තටම කියන්න ළමයි අපිට ඔයාලගේ ඔළුව අත ගන්න පුළුවන්. හරිද? මෙහෙම ඔළුව අත ගන්න පුළුවන්. බදාගෙන උම්ම එකක් දෙන්න පුළුවන්ද අපිට? බදාගෙන උම්ම එකක් දෙන්න පුළුවන්ද? බෑ. අපිට බෑ. ඒ අයිතිය තියෙන්නේ ඔයාලගේ අම්මිටයි තාත්තටයි ගෙදර ඔයාගේ සහෝදර සහෝදරයෝ එයාලට විතරයි. ඔයාගේ පවුලේ කට්ටියට විතරයි. අපි පිටස්තරයන් ළමයි. ඔයාලගේ පවුලෙන් එළියේ ඉන්න කට්ටිය බාහිර පුද්ගලයන්. අපිට ගුරුවරුන්ට තියා ඔයාගේ යාළුවන්ටවත් බෑ ඔයාලව අල්ලන්න. හිතන්න මෙන්න මෙහෙම. අතට අත දෙන එක ඕලක් නැහැ. හරි? අතට අත දෙන එක ඕලක් නැහැ. නමුත් මතක තියාගන්න ඉස්කෝලේ තුල සමහර අවස්ථාවන් වලදී දැන් උදාහරණයක් විදිහට හිතන්න උදේ රැස්වීමේදී වැටෙනවා. දැන් මං ටීචර් කිව්වා ඔයාලව අල්ලන්න බෑ කියලා.
දැන් ඔයාලා වැටුණාට පස්සේ අපිට අහක බලන් ඉන්නද කියන්නේ ළමයි? ඔයාලා වැටුණාට පස්සේ අපි වඩා ගන්න හොඳ නැද්ද? නැත්නම් හොඳයිද? වඩා ගන්න ඕනේද? හොඳයි. 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 මොකද ඒ වෙලාවේ ඔයාලා ඉන්නේ අසනීපෙකින්. අන්න ඒ වෙලාවට අපි ඔයාලා වඩාගෙන සික් රූම් එකට එක්කගෙන යනවා. නැතුව නිකන් ඔයාලා මෙහෙම බදාගෙන කිස් කරන්නේ ඒව මොකුත් බෑ ළමයි. ඒවත් අහනවා. අනිත් කාරණේ පාසල තුල ඔයාලට හිංසා කරන්න බෑ කාටවත්. ඔයාලට කරදර කරන්න බෑ. ඔයාලට අපහසුතාවයක් වෙන පරිදි කාටවත් හැසිරෙන්නත් බෑ ළමයි. එහෙම කවුරු හරි නරක විදියට හැසිරෙනවා නම් කාටද කියන්න ඕනි? ඉස්කෝලේ කාටද කියන්න ඕනි? ගුරුවරයාට හෝ විදුහල්පතිතුමාට. ගිහිල්ලා කෙලින්ම විදුහල්පතිතුමාට කියනවද? කෙලින්ම ගිහලා ප්‍රින්සිපල්ස්ට කියනවද? ටීචර්ට කියන්නේ පන්තියේ. හරිද? ඒ කියන්නේ දැන් පන්තියේ ටීචර්නේ මං කියන්නේ වෙන කොහේ හරි එළියේ ඉන්න වෙලාවක මට තප්පරයක් දෙන්න බැටව. හරි. මගේ පුතාලට ටීචර් කියන එක ඇහෙනවද? මම කියන එක ඇහෙනවද? කතා කර කර හිටියේ ඉස්කෝලේදී කාටවත් ඔයාලට කරදර කරන්න බෑ. ඔයාලට කරදර කරන්න බෑ. එතකොට ප්‍රධානම දේ ළමයි දැන් හිතන්නකෝ ඉස්කෝලේ වල පාසල් පරිශ්‍රයේ ඉන්නකොට කවුරු හරි ඔයාලට කරදර කරන්න එනවා. ළමයෙක්ෝ ටීචර් කෙනෙක්ෝ කවුරු හරි කෙනෙක්. එතකොට කවදාවත් කට පියාගෙන ඉන්න එපා. ඒක ඔයාගේ පන්ති බාර ටීචර්ට කියන්න. හරිද? එතකොට කට පියාගෙන ගෙදර ගිහිල්ලා කාටවත් නොකිය හිටියොත් කාටද ඒකෙන් වැරද්ද වෙන්නේ? කාටද ඒකෙන් වැරද්දක් වෙන්නේ ළමයි? ඔයාටද අපිටද? ඔයාලටමයි. ඔයාලටමයි ඒකේ වැරද්ද වෙන්නේ පුතා. එහෙනම් මතක තියාගන්න කටවල් වහගෙන ඉන්න එපා. Taman අකමැති දෙයක් සිද්ධ වෙනවා කියලා දැනුණු තැන ඒක අදාළ පාර්ශවයට දැනුම් දෙන්න. විශේෂයෙන් ගෙදර ගියාට පස්සේ අම්මිටයි තාත්තටයි ඒ පිළිබඳව දැනුම් දෙන්න පුතාලා. හරි. අපි යමුකෝ ඊළඟ කාරණේට. දැන් පළවෙනි එක ඉස්කෝලේ අපේ ගුරුවරුන්ගේ විදුහල්පතිතුමාගේ වගකීම තමයි ඔයාලා ඉස්කෝලේ ආරක්ෂිතයි කියලා තහවුරු කරන එක. ඊළඟ එක විදුහල්පතිතුමා සහ ගුරුවරුන් ආදරය සැලකිල්ල සිසුන්ට නොඅඩුව ලබා දෙයි. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්කෝ. මට කියන්න ඉස්කෝලේ ටීචර්ස්ලා හරිද එක ළමයෙක්වද විශේෂ කරන්නේ නැත්නම් ඔයාලා ඉන්න හැමෝමම විශේෂයි කියලාද හිතන්නේ? මොකද කියන්නේ? එක ළමයෙක්වද විශේෂ කරන්නේ නැත්නම් ඔක්කොම එකයි? එකයි. පන්තියේ ඉන්න හැම ළමයෙක්ම එකයි. විදුහල්පතිතුමාටත් එහෙමයි. විදුහල්පතිතුමාගේ ඉස්කෝලේ ඉන්න හැම බබෙක්ම විදුහල්පතිතුමාට විශේෂයි. එක ළමයෙක් දෙන්නෙක් කියලා නෑ පුතාලා. ඊළඟ එක තමයි සිසුන් පාසල් නීති රීති වලට කීකරුවේ නීසි ලෙස හැසිරෙන්න ඕනේ. ඔයාලා කියන දෙයක් අහන්න නැතුව හිටියොත් අපිට මොකද වෙන්නේ ළමයි? ටීචර්ස්ලාට මොකද හිතෙන්නේ? ඔයාලා කියන දෙයක් අහන්න නැති වුණොත් දුක හිතෙනවා. දුක හිතෙනවා. ඒ කියන්නේ මෙච්චර ආදරෙන් උගන්වනවා. ඔයාලත් එක්ක හැම ප්‍රශ්නයකදීම ඉන්නවා. හැබැයි සෙහාන්ෂා චුට්ටක්වත් ටීචර් කියන දේ අහන්නේ නැති වුණොත් ඔන්න අපේ හිත රිදෙනවා ළමයි. එහෙනම් මතක තියාගන්න ඔයාලට අපෙන් ආදරය ලැබෙනවා වගේම තමයි ඔයාලත් අපිට අන්න ඒ වගේ ආදරය කරන්න කියලාම කියන්නේ. අපිට ගරුත්වය ලබා දිය යුතුයි කියලායි පුතාලා මම අදහස් කරන්නේ. ඊළඟ එක ගුරුවරුන්ගෙන් හෝ වෙනත් සිසුන්ගෙන් අපයෝජනයට ලක් නොවී සිටීමට ඔයාලට අයිතියක් තියෙනවා. ඒකයි මම මුලින් කිව්වේ ඔයාට කාටවත් කරදර කරන්න බෑ. මොනවා හරි වුණොත් අනිවාර්යයෙන්ම පුතාලා ඔයාලා සුදුසු වැඩිහිටියෙක්ට ඒ පිළිබඳව දැනුම් දෙන්න ඕනේ. යාළුවෙක්ට කියලා හරියනවද? කරදරයක් වුණාම යාළුවට කියලා හරියනවද? නෑ. ඒ යාළුවට කියන්න එපා කියන්නේ ටීචර්. ඒ යාළුවට කියන්න එපා කියන්නේ. එයා යාළුවට කියලා වැඩක් නැහැ. යාළුවට කියලා වැඩක් නැහැ. මොකද එයාට තියෙන්නේ ඔයා වගේම දැනුමක්. ඔයාට වගේ අත්දැකීම් ඔයා වගේමනේ.
හැබැයි ඔයාට වඩා වැඩිහිටියෝ ගත්තොත් එයාලට අත්දැකීම් තියෙනවා. දැනුම තියෙනවා. ඒකට ඔයාලා මුහුණ දෙන ප්‍රශ්නයට විසඳුම් අපිට ලබා දෙන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාලට අනිත් අයගෙන් කරදරයක් නොවෙනවා ඒක හරි. හැබැයි ඔයාලට පුළුවන් දේ වගේ අනිත් අයට කරදර කරන්න. ඔයාට වෙන්නේ නැහැ නමුත් ඔයා අනිත් අයට කරදර කරනවා. පුළුවන්ද? හොඳයිද? නෑ. හොඳ නෑ. මතක තියාගන්න ඔයාලා අපයෝජනේ නොවී ඉන්නත් ඕනේ. ඔයාට බෑ අනිත් අයව අපයෝජනය කරන්න. ඒක වචනයෙන් වෙන්නත් පුළුවන් පුතාලා. සමහර වෙලාවට මම දැන් හිතන්න අපේ ළමයෙක්ව ගන්නම් මම ටීචර්ත් එක්ක තරහ ගන්න නැති ළමයෙක් අත උස්සන්න බලන්න. ටීචර් එක්සැම්පල් එකට ගන්න නම දෙන්න කැමති යාළුවෙක් අත උස්සන්න. මියසි ඉන්නවා. ගෑනු ළමයෙක් තමයි ටීචර් උමනා වුනේ. හරි. මියසි දැන් මන්න මෙහෙමයි. මම දැන් මියසි පන්තියේ හරි පන්තියේ හිතන්න මම ඔයාගේ පන්ති බාල ටීචර්. පන්ති ඉස්සරහා මම ඔයාට කැත විදියට බයිනවා. කැත විදියට බයිනවා කියන්නේ උණුහරුප නෙවෙයි හිත රිදෙන විදියට බයිනවා. නරක වචන පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මම බයිනවා ඔයාට මොකක් හරි දෙයකට. දැන් එහෙම පන්ති ඉස්සරහා මම මේ විදියට බැන්නොත් මියසි මොකද හිතෙන්නේ? ටීචර් පන්ති ඉස්සරහා දැන් ඔයාට හොඳටම බයිනවා. ඔයා දැන් අඬනවා. අඬනකොට ටීචර් තව බයිනවා. මොකද හිතෙන්නේ ඔයාට ඒ වෙලාවේ? දුක හිතෙනවා. දුක හිතෙනවා. දැන් පන්තින ලැජ්ජයි වගේ දැනෙන්නේ නැද්ද? දැනෙනවා. පන්තියේ ළමයි ඉස්සරහා බයිනකොට එහෙම ලැජ්ජ හිතෙනවා ළමයි. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සමහර දේවල් තියෙනවා හසිත ළමයි ඉස්සරහා බයින්න නැතුව අපිට ඔයාලා වෙනම ගෙන්නලා බනින්න පුළුවන්. එතකොට ඔයාලගේ චරිතේ ඝාතනය වීමක් වෙන්නේ නැහැ. නම්බුව අර අපි කියන්නේ නම්බුව ලෙෆ්ට් වෙන්නේ නැහැ. හරිද සවිරු? ඔයාලගේ අපි මේ නම්බුව ආරක්ෂා කරනවා. මතක තියාගන්න. බනින්න ඕන තැන බයිනවා. වැරද්දක් කරාම බයිනවා. නමුත් සමහර වැරදි තියෙනවා ඔයාලා කරන ඒවා. ඒ වගේ වැරදි අපි ළඟට ගෙන්නලා බයිනවා මිසක් එහෙම අපහසුතාවයට පත් කරන්නේ නැහැ. එහෙනම් ඉස්කෝලේ ළමයි මෙන්න මේ කියන දේවල් වලින් යුක්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට ආරක්ෂිත පරිසරයක් වෙන්න ඕනේ. තේරුණාද නැද්ද ළමයි? තේරුණාද නැද්ද? තේරුණා. එහෙනම් දඩුවම් වලින් තොර හැබැයි ඒ වචනේ නම් හරි නරකයි. ඔයාලට ඉස්කෝලේ ටීචර්ස්ලා පනිෂ්මන්ට් කරන්නේ නැද්ද? පනිෂ්මන්ට් දෙන්නේ නැද්ද? මයි පනිෂ්මන්ට් කරනවා කියන්නේ ඔයාලගේ හොඳට නැතුව මේ තරහ හිතේ තරහ තද තියාගෙන අපි ඔයාලට දඬුවම් දෙන්නේ නැහැ ළමයි. ඔයාලව හොඳ මගට ඔයාලව යහ මගට ගන්න ඕනේද තමයි වැරද්දක් කරාම දඬුවමක් දෙන්නේ අපි. එහෙනම් ඔන්න සුරක්ෂිත පරිසරයක් හදාගන්න විදිය. ඊළඟ කාරණේ දැන් ඉස්කෝලේදී ඔයාලට ප්‍රශ්නයක් එනවා. හිතන්න මේ ප්‍රශ්නේ ඔයාට ඔයාගේ පන්තියේ ටීචර්ට කියන්නත් බෑ. යාළුවන්ට කියන්නත් බෑ. ගෙදර අම්මා තාත්තට කියා ගන්න විදියකුත් නැහැ. මොකද කරන්නේ? කාටවත් කියා ගන්න බෑ. දැන් මොකද්ද කරන්නේ පුතාලා? පොලිසියට කියනවා. අපේ දැන් කියනවා තනියෙන් පොලිසියට උත්තරේ තියෙනවා. පොලිසිය යන්න එපා හොඳේ. පොලිසිය යන්න කලින් අම්මිට තාත්තට කියලා එන්න. බුදුහාම ඔය වැඩ කරන්න එපා. අහන්නකෝ. ඉස්කෝලේදී මං කියන්නේ. ඉස්කෝලේදී යම්කිසි ගැටලුවක් සිද්ධ වුණොත් පුතේ ඉස්කෝලේ සේවාවක් තියෙනවා. උපදේශන සේවාව කියලා. උපදේශන සේවාව කියලා සේවාවක් තියෙනවා. ඒ කියන්නේ ටීචර් කෙනෙක් ඉන්නවා. ගුරුවරයෙක් ඉන්නවා. එයාට වෙනම කාමරයක් තියෙනවා. වෙනම උපදේශන රූම් එකක් තියෙනවා. කියලා කවුන්සලින් රූම් එකක් තියෙනවා. ඒ උපදේශකතුමිය, ඒ උපදේශන සේවාව දෙන ගුරුතුමිය ගාව ඔයාලගේ රහස් සේරම ආරක්ෂිතයි. හිතන්න මම දැන් සවිරුව ගන්නවා. දැන් සවිරු නම් ඕන දෙයකට රෙඩිනේ. හරි. සවිරුට දැන් ලොකු ප්‍රශ්නයක්. ලෝක ප්‍රශ්නයක් ඇවිල්ලා. කියා ගන්න කෙනෙකුත් නැහැ. දැන් අපේ හිතන්න සවිරුගේ හොඳම යාළුවා හසිතට කියන්නත් බෑ. දැන් එයාට බයයි ඒ ප්‍රශ්නේ කිව්වොත් හසිත අනිත් යාළුවන්ටත් කියයි කියලා. දැන් හිතන්න ටීචර් තමයි උපදේශක තුමිය. දැන් සවිරු වෙනවා. අනේ ටීචර් මට මේ හිතට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ මට කියා ගන්න කවුරුත් නැහැ ටීචර් මේ මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. අනේ යන්න ළමයා යන්න මට වැඩ වැඩි කියලා මම පන්නනවද සවිරු?
එහෙම උපදේශක කියන්නේ කවුන්සලින් කරන ටීචර් කෙනෙක් එහෙම පන්නනවද ඔයාලව? නෑ ටීචර්. නෑ. එහෙම පන්නන්නේ නෑ. ඔළුව අත ගාලා අපි කතා කරමු. කිසි ප්‍රශ්නයක් නෑ. එන්නකො පුතේ වාඩි වෙන්නකෝ කියලා මම ඊට පස්සේ ඔයාව කාමරය ඇතුළට අරගෙන දොරවල් වහන්න යන්නේ නෑ කාමරය ඇතුළට අරගෙන ඊට පස්සේ අපි දෙන්න පොඩ්ඩක් හොඳ ආදරෙන් හරි සංයමෙන් ටීචර් කතා කරන ඔයත් එක්ක ඔයාගේ ප්‍රශ්නේ කොහොම හරි අහගෙන ඊට පස්සේ මම එතනදී සවිරුට ඒ ප්‍රශ්නේ විසඳනවා. ඒ ප්‍රශ්නේ විසඳලා ඉවරලා සවිරු ඒ කාමරෙන් ගියාට පස්සේ මම මේ දන්නවද ටීචර් මේ දන්නවද ධම්මි ටීචර් අර ඉන්නේ 8 වසරේ B පන්තියේ සවිරු කියලා ළමයි ඔය දන්නේ නැහැ මාර ප්‍රශ්න ගොඩක් කියලා මෙයාට තියෙන කීකි එහෙම කියනවාද පුතාලා උපදේශක කවුන්සලින් කරන ටීචර් කෙනෙක් එහෙම අනිත් ටීචර්ස්ලත් එක්ක නෑ ටීචර්. නෑ. යන්නේ නෑ. ඒක මංගාව ආරක්ෂිතයි මම මේ කණෙන් අහලා ඔයාගේ ප්‍රශ්නට උත්තරේ දීලා මම මේ පැත්තෙන් යවනවා ඒ කියන්නේ මං කාටවත් කියන්නේ හොඳට මතක තියාගන්න ඉස්කෝලේ ඕනම ප්‍රශ්නයක් ඇති වුණොත් ඔයාලට කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා උපදේශකතුමියක් කවුන්සලින් කරන ටීචර් කෙනෙක් පුතේ. නමුත් එකපාර කවුන්සලින් ටීචර් ගාවට යන්නේ නැහැ. මුලින් කල්පනා කරන්න මොලේ තියනවා හැමෝටම මුලින් කල්පනා කරන්න ඒක Tamanට විසඳ ගන්න පුළුවන්ද මේ වැඩේ හරියන්නේම නැත්තම් සමහර ගෙවල් තියෙනවා ඇත්ත කතා කරන්න ඕනේනේ හොඳට අහගන්න මම මේ කියන එක මේක සමාජයේ සිදුවෙන දේවල් සමහර පවුල් තියෙනවා මේ පන්තියේ නැති වුණත් පුතා මේ ලංකාවේ වල දන්නා ජනගහනය වැඩිනේ සමහර පවුල් ඉන්නවා ඒ පවුල් වල ළමයාට ඉගෙන ගන්න පරිසරයක් නැහැ තාත්තා බීගෙන ඉන්නේ හැමදාම අම්මා ගෙදර නැහැ එක්ක අම්මා රට ගිහිල්ලා කො අම්මා නැහැ හරි ඒතර තාත්තා බීගෙන යනවා සමහරලාට ළමයිට ගහනවා සමහරලාට ආච්චි සීයා එක්ක ඉන්නේ සමහරලාට ටීචර් කිව්වා වගේ කරදරයක් වෙලා කියන්නේ අපයෝජනයකට ලක් වෙලා අර අපි කියන්නේ දූෂණය වෙලා එහෙම පවුල් ඉන්නවා ළමයි එහෙම ළමයි ඉන්නවා දැන් එතකොට ඔන්න ඔය වගේ කරදර කම්කොටුළු තියෙන ළමයින්ට බීගෙන එන තාත්තට කියන්න පුළුවන්ද තමන්ගේ හිතේ තියෙන දේවල් පුළුවන්ද කියන්න ළමයි බෑ ටීචර්. ඉතින් කියන්න පුළුවන්ද අල්ලපු ගෙවල් වල ඉන්න ඇන්ටිලා අංකල්ලාට කියන්න පුළුවන්ද තමන්ගේ ප්‍රශ්නේ බෑ ටීචර්. අන්න ඒකේ ටීචර් කියන්නේ ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනකොට ළමයි ඔයාලට හිතේ තද කරගෙන දුක් විඳින්න එපා ඉස්කෝලේ අදාළ බලධාරියට දැනුම් දෙන්න අපේ පැත්තෙන් වෙන්න ඕන දේවල් අපි එතකොට කරනවා පුතේ එහෙනම් දැන් මං හිතනවා ඔයාලට මේ උපදේශන සේවාව කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැති කියලා තේරුණාද නැද්ද පුතේ ඔව් තේරුණා. එතකොට උපදේශන සේවාව හැමතැනම කරන්නේ නැහැ. ඒකට අදාළ තැනක් තියෙනවා. හරිද? ඒ ස්ථානයේ ඕන කෙනෙක්ට ඕන වෙලාවක විවෘතයි. දැන් ඔයාලා හිතයි උපදේශන සේවාව බිනුම තියෙන ළමයිට විතරයි කියලා. නෑ. මට උනත් ගිහලා උපදේශකතුමියත් එක්ක කතා කරන්න පුළුවන්. ටීචර් ලෝක ප්‍රශ්නයක් තියෙනවා මට ගිහලා කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ හිත නිදහසේ හිතේ තියෙන දේවල් කතා කරන්න පුළුවන් චරිතයක් තමයි ඒ පුතේ. එහෙනම් මෙන්න ඊළඟ ලක්ෂණය තමයි උපදේශන සේවා තියෙන්න ඕනේ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙන ඉස්කෝලේක. මෙන්න බලන්නකෝ. පීඩාකාරී අවස්ථා. දැන් හිතටන පීඩනයක් මොනවද කියලා බලන්නකෝ. සමහර ළමයින්ට විභාග තියෙනවා. සමහර ළමයින්ට නෙවෙයි ඔයාලා හැමෝටම විභාග තියෙනවා. ක්‍රීඩා තියෙනවා. හිරිහැරයන් වලට ලක් වෙනවා. මිතුරන් අහිමි වෙනවා. මේ වගේ හිතේ වේදනාවන් තියෙනකොට ඔයාලට පුළුවන් උපදේශන සේවාවක් ලබා ගන්න. එතකොට ඒකට වෙනම ස්ථානයක් තියෙන්න ඕනේ. ඒ ටීචර් විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනේ. පත් කරනකොට අපි අනිවාර්යයෙන් මේ දේවල් බලනවා. ගැටලු සාකච්ඡා කරන්න පුළුවන් වෙන්න ඕනේ යාට. පිළිගැනීමක් තියෙන්න ඕනේ. අවශ්‍ය ඕනම වෙලාවක ඒ ස්ථානය open for you all. ඔයාලා හැමෝටම විවෘත තැනක් වෙන්න ඕනේ පුතේ. එහෙනම් මෙන්න උපදේශන සේවා සැපයීම. ලියා ගන්නකො හැමෝම. හැමෝම ලියා ගන්න මේ උත්තර 4.
පුතාලා පළවෙනි වාර විභාගයේ ලකුණු ඔයාලට හැකි ඉක්මනින් අපි ලබා දෙනවා. හරි? ඔයාලා හිතන්නකෝ ඊළඟ සතියේ හෝ ඊට පස්සේ සතියේ හෝ ඒ කියන්නේ හැකි ඉක්මනින් අපි ලබා දෙනවා කියලා. ඔයාලා පුන බලා හිටපු ඒ ප්‍රයිස් ගිවෙන් එක අපි තියනවා. අනේ thank you ලක්ෂානි. හරි. ලියලා ඉවරයිද හැමෝම? හැමෝම ලියලා ඉවරයිද? ලියලා ඉවරයි. ඉවරයි. හරි. එහෙනම් ඔය දෙවෙනි කාරණේ. තව අපිට තුනක් තියෙනවා. එහෙනම් තුන්වෙනි කාරණේ තමයි සියල්ලන්ට එකසේ සැලකීම වැදගත් කාරණයක්. පුතාලා සෑම සිසුවෙක්ම විදුහල්පතිවරයා හා කාර්ය මණ්ඩලය සලකන්නේ හැමෝම විශේෂයි කියලා. මට තිනුග විශේෂ නැහැ. තිනුග විතරක් විශේෂ නැහැ. ඔමේෂි විතරක් විශේෂ නැහැ. පන්තින හැමෝම විශේෂයි ටීචර්ට. ඒක ඉස්කෝලේ තියෙන්න ඕනේ ළමයි. ඔයාලා ඔයාගේ යාළුවන්ට එක විදියට සලකන්න ඕන. හොඳම උදාහරණ මෙන්න මේක. ටීචර්ට පොඩි කාලේ මේ අත්දැකීම තියෙනවා. හොඳට අහගන්න. සමහර වෙලාවට ඉස්කෝලේ යාළුවන්ගේ ඔය දෙමව්පියෝ රට යනවනේ ළමයි. දැන් රට නිකන් අර චාරිකාවකට ට්‍රිප් එකක් විදියට ටූර් එකක් විදියට යනවනේ. ඒ ගිහිල්ලා එනකොට සමහර වෙලාවට ළමයි ඉල්ලනවනේ අනේ තාත්තා එනකොට පන්ති යාළුවන්ටත් දෙන්න එක පැන්සල් ටිකක් ලස්සන මකල ටිකක් එහෙම ඉල්ලනවා. ඒකෝ ඉල්ලන්න ඕනේ දැන් තාත්තා එනකොට ගේනවා. ටොෆි චොක්ලට් එහෙම ගේනවා. ගේනවා නම් මෙහෙම පෙන්නන්න මට. අනිවාර්යෙන්ම ගේනවා. රට ගියාම අනිවාර්යෙන් ටොෆි චොක්ලට් හම්බෙනවනේ. දැන් හිතන්න පන්ති යාළුවෝ ඉන්නවා 40ක්. ඔයා ගාව දැන් තියෙන චොක්ලට් 15යි. ඕක බෙදනවද පන්තියේ ගිහිල්ලා? ඉන්ටර්වල් එකේ ඕක ගිහිල්ලා බෙදනවද ළමයි? 40 දෙනෙක් ඉන්න චොක්ලට් 15යි තියෙන්නේ. බෙදන විදිහක් තියෙනවා. නමුත් ඉන්ටර්වල් එකේ හොඳට මතක තියාගන්න. ඉන්ටර්වල් එකේ හෝ අනිත් වෙලාවක හෝ පන්තියේ යාළුවෝ හැමෝම ඉන්නකොට මම ගිහිල්ලා චොක්ලට් මගේ හොඳම යාළුවෝ 15 දෙනාට විතරක් දෙනවා. අනිත් අයට පේනවා. දුක හිතෙන්නේ නැද්ද ළමයි ඔයාලට? එහෙම ඔයාට දෙන්නේ නැතුව අනිත් ඔක්කොටම දෙනකොට දුක හිතෙන්නේ නැද්ද? දුක හිතෙනවා ළමයි. අන්න ඒ වැඩේ කවදාවත් කරන්න එපා. ප්‍රමාණවත් තරම් තියෙනවා නම් විතරයි දෙන්නේ. නැත්තම් දෙන්න යන්න එපා. ඔයා ගාවම තියාගන්න. ඒක වඩාත් හොඳයි. අනිත් එක උපන්දිනයක් සමරනවා. පන්තියට කේක් ගේනවා. පන්තියේ ළමයි 46යි කේක් ගේන්නේ 10 දෙනෙක්ට විතරයි. මොකද කියන්නේ? හොඳ දෙයක්ද? ඊට වඩා හොඳයි ඒ යාළුවෝම ගෙදරට ගෙනල්ලා ඒ කේක් කෑලි ටික දුන්නා නම්. එක්ක එළියේ ඉන්න වෙලාවක කේක් කෑලි ටික දුන්නා නම්. මම කියන්නේ අර යාළුවන්ට පෙන්න ළමයි එහෙම දෙන්න යන්න එපා. මොකද බලන් ඉන්න නොලබුණු කට්ටියට දුක හිතෙන්න පුළුවන් පුතේ. දැන් මතක තියාගන්න ඔයාලගේ යාළුවන්ටත් සමානව සලකන්න ඕනේ. අනේ මේ හලෝ ඔයා යන්න හලෝ ඔයාට චොක්ලට් නෑ යන්න කියලා එහෙම පන්නන්න එපා. ඔයාලටත් එහෙම දෙයක් වුණොත් අන්නිදාට තේරෙයි කොයි වගේ හැඟීමක්ද ඔයාලගේ හිතට එන්නේ කියලා. හරි? එහෙනම් ඊළඟ කාරණේ තමයි හැමෝටම එක විදිහට සලකන්න ඕනේ කියන එක. අන් අයට ආදරය කරන්න ගරු කරන්න ඉගෙන ගන්න. ඒක නම් සාමාන්‍ය දෙයක් ඔයාලා දන්න. හැමෝටම එකසේ සලකන්න නම් ඔයාලා ඉගෙන ගන්න ඕනේ. හැමෝටම ආදරය කරන්න ජනති. හැමෝටම ගරු කරන්න නඳුන් පුතා. ඔන්න ඔය විදිහට තමයි අපි සියල්ලටම එකසේ ඉස්කෝලේ සලකන්නේ. ඊළඟ අංගය තමයි කණ්ඩායම් වැඩ සඳහා අවස්ථා. ඉස්කෝලේ පන්ති කණ්ඩායමක් විදිහට වැඩ කරනකොට මොන වගේ දේවල්ද ඔයාලට හම්බෙන්නේ? කියවන්නකෝ චනදි මොනවද කියලා. අපි කණ්ඩායමක් විදිහට වැඩ කරනකොට මොන වගේ දේවල්ද අපිට හම්බෙන්නේ? එකිනෙකා දැන හඳුනා ගැනීම අනුතප්පරයක්. ඒ කියන්නේ අපිට හැමෝම ගැන ඉගෙන ගන්න, හැමෝම ගැන තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ පුතේ අන් අයගේ අදහස් වලට සමන් දීම හා ගරු කිරීම. අනිවාර්යයෙන්ම කණ්ඩායම අපි කලිනුත් ඉගෙන ගත්තේ කණ්ඩායමක් විදිහට වැඩ කරනකොට අනිත් අයට හුම්කම් දෙන්න ඉගෙන ගන්නවා, ගරු කරන්න ඉගෙන ගන්නවා. තව පුතා ඔබේම අදහස් ප්‍රකාශ කිරීම. ඔව්
ඔයාලට පුළුවන් ඔයාලගේම අදහස් ප්‍රකාශ කරන්න කණ්ඩායමින්. ඊට පස්සේ විවිධ වර්ගයේ පුද්ගලයින්ගේ කැමැත්ත අදහස් හැඟීම් සහ හැසිරීම් හඳුනා ගන්න. එතකොට පෙනුලක අපිට පුළුවන් එක එක පුද්ගලයන්ගේ කැමති දේවල් අකමැති දේවල් එයාලගේ අදහස් හැඟීම් හැසිරීම් හැම දෙයක්ම අපිට අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ නායකයෙකු වීමට ඉගෙන ගන්න. ඊට පස්සේ අන් අයගේ නායකත්වයට ගරු කරන්න. එතකොට අපි කණ්ඩායමක් විදිහට වැඩ කරනකොට නායකයෙක් වෙන්න ඉගෙන ගන්නවා සහ නායකයාට ගරු කරන්නත් ඉගෙන ගන්නවා. එහෙනම් මට කියන්න ඉස්කෝලේ කණ්ඩායම් වැඩ දෙන එක හොඳයිද නරකයිද? හොඳයි. හොඳ දෙයක් පුතේ. ඔයාලා තනියෙන් වැඩ කරන්න චුට්ටක් කම්මැලි නේද? ඇත්ත කියන්නකෝ. තනියෙන් කරන්න කම්මැලි නේද ඉස්කෝලේ වැඩක් දුන්නොත්? ඔව් ටීචර්. ඇයි ඒ? ඇයි ඔයාලා කණ්ඩායම් වැඩවලට ඔච්චර මාස ළමයි? ඇත්ත කියන්නකෝ. ඉන්න පුළුවන්. ළමයි ගොඩක් ඉන්නේ. ළමයි ගොඩක් ඉන්නේ. අනේ පච්ච කියන්නේ ඔයාලානේ. ඔයාලගේ ඔය කණ්ඩායම් වැඩවලට ගොඩක්ම කැමති ලක්ෂානි කීප දෙනෙක්ට වැඩ ටික පවරලා අනිත් අයට ඉන්න පුළුවන් නේ ජොලියේ. මම හරිද නැද්ද? මං කිව්වේ බොරුද ඇත්තද ළමයි? කණ්ඩායම් වැඩ කරනකොට ටීචර් දැකලා තියෙනවා ළමයි කීප දෙනෙක් වැඩ කරන්නේ කීප දෙනෙක් ඉන්නවා අතෑරලා වැඩේ දාලා නිකම්ම ලකුණු ගන්න. හැබැයි මම නම් එහෙම කණ්ඩායම් වැඩක් දුන්නට පස්සේ මං හැමෝම දිහා බලාගෙන වැඩ නොකරන ළමයිගේ ලකුණු කපනවා. මොකද කණ්ඩායමටම ලකුණු කැපුවොත් වැඩ කරපු ළමයිටත් කණ්ඩායමේ ලකුණු නැති වෙනවා. එහෙනම් මම කරනවා ඒ වගේ වැඩ නොකරන ළමයිගේ ලකුණු අඩු කරනවා පුතේ. එහෙනම් මතක තියාගන්න කවදාවත් එහෙම කරන්න එපා. කණ්ඩායම් වැඩක් කරන එකෙන් ඔයාලා කවදා හරි ඉස්කෝලෙන් අවුට් වෙලා සමාජයට ගියාට පස්සේ ඔන්න ටීම් වර්ක් එකක් දුන්නොත් කණ්ඩායම් වැඩක් දුන්නොත් එතනත් ගිහිල්ලා ඔයාලා බොරුවට නම් ඉන්නේ අනිත් අය නිකන් ඉන්නේ නැහැ කියන එක මතක තියාගන්න. පළ යන්න බණී ඔයාලට. බණීවි හොඳට. දැන් ඉස්කෝලේ යාළුවෝ බණින්න නැති වුණාට ඔයාලා ඔය පුරුද්ද ඉස්සරහටම අරන් ගියොත් කවදා හරි ලොකු තැනකට නැත්නම් ලොකු තැනකට කියන්නේ කවදා හරි සමාජෙට ගියොත් අනිත් අයගෙන් බැනුම් අහන්න වෙනවා. ඒක දැම්ම ඉඳන්ම පුරුදු වෙන්න හැමෝමත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න. එහෙනම් ඔය අපි කතා කරේ පුතේ කණ්ඩායම් වැඩ සඳහා අවස්ථා. මොකක්ද අවසාන අංගය? අවසාන පස්වෙනි අංගය මොකක්ද? මොකක්ද අවසාන අංගය? අන් අයව ගරු කරන්න ඉගෙන ගන්න ඕනි. මට කියන්නේ ඉස්කෝලේ ඔයාලගේ මේ දක්ෂතා එලි දක්වන්න. ඒ කියන්නේ ඔයාලගේ දක්ෂතා පෙන්වන්න ඉස්කෝලේ ලබලා දීලා තියෙන අවස්ථා මොනවද? ක්‍රීඩා උළෙලවල්. තව ඇයි අනේ උදේ රැස්වීමේදී ඔයාලගේ දක්ෂතා පෙන්වන්න ඉඩ දෙන්නේ නැද්ද? දෙනවා. එතකොට කොන්සර්ට් වලදී එහෙම ඔයාලගේ නර්තන හැකියාවන් ගායන හැකියාවන් පෙන්වන්න ඉඩ දෙන්නේ නැද්ද? දෙනවා. ඔයාලා එහෙම දක්ෂතා පෙන්වනකොට බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ මොකද කරන්නේ ළමයි? අත්පොඩි ගහනවා. ස්ටේජ් එකෙන් බැස්සට පස්සේ චීර් කරනවා නේද? සමහරලාට ඔය දැන් ඔයාලා දැකලා ඇති ඉස්කෝලේ නෙවෙයි එළියේ වුණත් මොනවා හරි තරගයකින් දින්නට පස්සේ කට්ටිය විසිල් ගහනවා. ඉස්කෝලේ විසිල් ගහන්න පුළුවන්ද? ඉස්කෝලේ විසිල් ගහන්න බෑ. විසිල් ගහන්න බෑ ළමයි. හරිද? විනය බාර සර්ට එහෙම වුණොත් ඉවරටම ඉවරයි ළමයි ඈ. හරි. එහෙනම් ඔන්න බලන්න අන් අය වගේ අන්න ඉගෙන ගන්න කොහොමද අපි? මේ බලන්නකෝ පුතේ. අන් අය වගේ කිරීමට ඉගෙන ගැනීම. උදාහරණ ගත්තොත් උදෑසන රැස්වීමේදී ත්‍යාග ප්‍රදානයේදී ප්‍රසංගවලදී කියන්නේ කොන්සර්ට් වලදී ක්‍රීඩා උළෙලේ කියන්නේ ස්පෝර්ට් මීට් වලදී සාහිත්‍ය තරඟවලදී ඔයාලට අවස්ථාව ලැබෙනවා ඔයාලගේ දක්ෂතා පාසලේ හැමෝටම පෙන්වන්න. අන් අයගේ සාර්ථකත්වයන් අගය කරන්න ඔයාලා ඉගෙන ගන්නත් ඕනේ. එයාලාගේ චරිතය ඔයාලට ආදර්ශයට ගන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ ඉස්කෝලේ
ඉන්නවා දක්ෂ කතිකේ. තිනුලකට හිතෙන්න පුළුවන් අනේ මාර ලස්සනට කතා කරනවා. මමත් ඒ විදිහට කතා කරන්න ඉගෙන ගන්නවා. නදුන්ට හිතෙනවා අනේ යා මාර ලස්සනට නටනවා. මටත් නටන්න පුළුවන් වුණා නම්. එතකොට අපේ ගමු අපේ කාවත. සෙහන්සා. සෙහන්සා හිතනවා අපේ කසුනේ ටීචර් මාර ලස්සනට චිත්‍ර අඳිනවා. අනේ මටත් එහෙම චිත්‍ර අඳින්න පුළුවන් නම්. අන්න ඒ විදිහට ළමයි ඔයාලට පුළුවන් අන්න ඒ වගේ දක්ෂතා ප්‍රදර්ශනය කරනකොට ඔයාලගේ තියෙන දක්ෂතා හඳුනගෙන මේ දේවල් ප්‍රදර්ශනය කරන්න හිත හදා ගන්න. හරි? ඒ වෙනුවෙන් ඔයාලා අපකප වෙන්න ඕන. ඊළඟ එක තමයි මිනිසුන් ඔබට උදව් කරන විට ඔවුන්ට ස්තුති කරන්න ඉගෙන ගන්න. ඒ වගේම අනිත් අයටත් ඒ වෙනුවෙන් උදව් කරන්න. මට රසට කෑම උයන්න පුළුවන් කියලා අහංකාරකමේ ඉන්න එපා. තමන්ගේ අක්කල නංගිල මල්ලිලා ඉන්නවනම් මල්ලි මෙන්න මේව දැම්මම තවත් රහ වැඩි වෙනවා. මෙන්න මෙහෙමයි පරිප්පු හොද්දක් හදන්නේ. දැන් ඔය උයන වැඩ. දැන් අපි මෙහෙම කියමුකෝ. අපි ගමු ලක්ෂානි තාරක. තාරක නේද? තාරක. දසුනි ඉන්නවා. දැන් කණ්ඩායම වැඩක් දුන්නම දසුනිට ලස්සනට කර්සිව් ලියන්න පුළුවන් හිතන්නකෝ. ඔයාලා දන්නව නේද කර්සිව් රයිටින් කියන්නේ මොනවටද කියලා? කර්සිව් රයිටින් දන්නව නේද? වෙල් අකුරු. වෙල් අකුරු. ඉංග්‍රීසි වල වෙල් අකුරු තියෙන්නේ. එතකොට දැන් පන්ති ඉන්න පුළුවන් කර්සිව් රයිටින් දන්නේ නැති ළමයි. එතකොට අපේ අදිතේට එහෙම කියලා දෙන්න පුළුවන් ජනිත් මේ A අකුර ලියන්නේ මෙන්න මෙහෙම. B අකුර ලියන්නේ මෙන්න මෙහෙම කියලා ඔයාලට උගන්වන්නත් පුළුවන්. ආත්මාර්ථකාමී වෙන්න එපා. ඔයාලා දන්න දේවල් අනිත් අයටත් කියලා දෙන්න. ලියා ගන්න පුතේ උදාහරණ 5. ඔන්න එහෙනම් අද දවසේ අපි මනෝ සමාජීය පරිසරයත් ඉවරම කරා. සමහර අවස්ථාවන් වලදී තියෙනවා පුතා කණ්ඩායම් වැඩ කරනකොට ඔයාගේ පාඩුවේ ඔයාලට වැඩ කරගන්න දෙන්නේ නැති ළමයි. ගණන් ගන්න එපා. ඔයාලට කොච්චර කරදර කරත් ඒවා කනකටවත් ගන්න එපා දිනුක. ඔයාලා ඒ වෙලාවට මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරන්න. සමහර ළමයි ඉන්න ඔයාලට වැඩ කරන්න දෙන්නේ නැහැ. පාඩම් කරන්න දෙන්නේ නැහැ. ඔයාලා ඔයාලගේ ගමන යන්න. සමහර වෙලාවට පිරිමි ළමයි යාළුවෝ ඉන්න ඔයාලට කියනවා මේ හලෝ මට නම් පාඩම් කරන්න නැහැ චුට්ටක්වත්. ඔයාලා පාඩම් කරන්නත් එපා. බැලින්නම් එක්සෑම් එක ලං වුණාම ඔයාලා තමයි පාඩම් කරලා නැත්තේ යාළුවා පාඩම් කරලා. දිහෙන් යාළුවා 90න් 100න් 90ටත් වඩා අරගෙන දිහෙන්ට යාළුවෙක් කියලා මම පාඩම් කරන්නේ නැහැ කියලා ඉතින් දිහෙනුත් ඒක අහලා දිහෙන්ට බැලින්නම් 100න් 20 ගණන්. ඔන්න ඔහොම යාළුවෝත් ඉන්නවා ඉස්කෝලවල වල. ඒතට ඔයාලා කවුද ආශ්‍රය කරන්න හොඳ? කවුද ආශ්‍රය කරන්න නරක නෙවෙයි. නරක කියලා ඈත් කරන්නවත් එපා. දුරස් බවක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා තියාගන්න පුතා සීමාවක්. ඒ සීමාව තුල ඔයාලා ඉන්න. මං කියන එක තේරුණාද නැද්ද? කියපු එක තේරුණාද නැද්ද? තේරුණා ටීචර්. අද ටීචර් මෙන්න මෙතනින් තමයි නවත්තන්නේ. හරි? මෙන්න මෙතනින් තමයි ටීචර් නවත්තන්නේ. මට දැනගන්න පුළුවන්ද අද මම මේ උගන්වපු හැමදේම ඔයාලට හොඳට තේරුණාද නැද්ද? තේරුණා ටීචර්. ඉස්කෝලේ ඔයාලා ඉන්නකොට ඔයාලගේ පරිස්සම ගැන හිතන්න ඕනේ. ටීචර්ස්ලා ඉන්නවා තමයි. නමුත් අපිට හැම වෙලේම මූණක් බලලා පෙනුමෙන් අපිට කියන්න අමාරුයි කවුද හොඳ කවුද නරක කියලා. ඒකින්ද ඔයාලා ඔයාලගේ පරිස්සම ගැන හිතන්න පුතාලා. එහෙමයි කියලා ඉස්කෝලේ යන්න බය වෙන්න එපා කියලා නෙවෙයි මං කියන්නේ. ඉස්කෝලේ ඇතුලේ විතරක් නෙවෙයි සමාජෙට ගියත් ඔය සෙතේම තමයි. අපිට එහෙම විශ්වාස කරන්න බෑ. ඒකට අපි තේරුම් ගන්න ඕනේ අපේ පරිස්සමට අපි වැඩ ටික කරගෙන යන්න දරුවනේ. එහෙනම් ටීචර් මෙතනින් පන්තිය නවත්තනවා. හැබැයි හොඳට මතක තියාගන්න පුතාලා මම අර ගිය සතියේ නැති වෙච්ච පන්තියට තාක්ෂණික දෝෂයකින් අපිට පන්තිය කරගන්න බැරි වුණානේ. ඒ ක්ලාස් එක මම අනිවාර්යයෙන්ම ඉස්සරහට කරනවා. ඒ දිනය සහ වෙලාව මම ඔයාලගේ ගෲප් එක හරහා එක දැනුම් දෙන්න. බොහෝ වෙලාවට ටීචර් ඉඩ තියෙනවා මේ ඊළඟ සතියේ එන නිවාඩු දවසේ කරන්න. අපි බලමු. මම ඔයාලගේ ගෲප් එකට මැසේජ් එකක් දාලා කියන්න. කවදද
කීයටද ක්ලාස් එක කරන්න කියලා. එහෙනම් පැටව් මම මෙතනින් පන්තිය නවත්තනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන් බුදු සරණයි. ආයිබෝවන් ටීචර්. බුදු සරණයි මයි ළමයි. ආයිබෝවන් ටීචර්.